කොහොමද හරියටම YouTube channel එකක් create කරන්නේ? monetization ගන්න පුළුවන් විදිහට නිවැරදි YouTube channel එකක් හදාගන්නේ කොහොමද? ඒ දේවල් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයාලා තාමත් මගේ දුල්ෂන් AI Studio YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all දාලා එකතු වෙන්න. අපි වීඩියෝ එකට ගිහලා කතා කරමු කොහොමද නිවැරදිව YouTube channel එකක් create කරන්නේ කියලා. අපි එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහලා බලමු. හරි එහෙනම් guys ඔයාලා මුලින්ම ඔයාලගේ phone එකේ තියෙන YouTube app එක open කරගන්න. මේ විදිහට YouTube app එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා දකුණු පැත්තේ පල්ලෙහාක් කෙරෝලෙම තියෙනවා U කියලා බටන් එක. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා වම් පැත්තේ උඩ කෙළවරේ ඔයාලගේ Gmail එකේ නමක් එක්ක හරි නමත් එක්ක තියෙනවා එතන ටච් කරන්න. create a channel කියලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා picture කියලා. එතෙන්ට ඒක ටච් කරලා ඔයාලගේ channel එකට ඔයාලට ප්‍රොෆයිල් ෆොටෝ එකක් දාගන්න පුළුවන්. ඒක ටච් කරලා මෙතනින් ගැලරි එක ඕපන් කරලා හරි කැමරා එක ඕපන් කරලා හරි මම ගැලරියට ගිහිල්ලා මගේ තියෙන ෆොටෝ එකක් දැනට දාගන්නවා. මේ විදිහට අපි දැනට නිකන් ෆොටෝ එකක් දාගමු. මම දැනට මේ වෘකයාගේ ෆොටෝ එක දැනට නිකන් දාගන්නවා. මේක දාලා save profile picture කියලා තියෙන්නේ පල්ලෙහා ඒක උඩ එකපාරක් ටච් කරන්න. එතකොට ඔයාලගේ ප්‍රොෆයිල් ෆොටෝ එක save වෙනවා. ඊට පස්සේ ඔයාලට මෙතන පේනවා name කියලා එකක්. ඒක උඩ ටච් කරලා ඔයාලගේ channel එකට ඔයාලා කැමති නමක් එහෙම type කරලා දාගත්ත හැකි. මම මෙතනට නිකන් දාගන්නවා දුල්ෂාන් නිසල් කියලා දාගන්නවා දැනට. නිකන් මේ පෙන්නන්න. ඔයාලා දාන නම දාලා save කියලා බටන් එකක් තියෙන්නේ. ඒක උඩ එකපාරක් ටච් කරගන්න. එතකොට ඔයාලගේ නම save වෙනවා. ඊට පස්සේ මෙතන යට තියෙනවා handle කියලා එකක්. ඒකත් ඔයාලට කැමති විදිහට ඔයාලගේ channel එකේ නමත් එක්ක ඔයාලට කැමති විදිහට ඔයාලට edit කරගන්න පුළුවන්. නැත්නම් auto edit එකක් එනවා. මම ඒකම දාලා save කරලා දානවා. ඊට පස්සේ තියෙනවා ඔතන create channel කියලා බටන් එක නිල් පාටින්. ඒක උඩ එකපාරට ටච් කරගන්න. හරි දැන් ඔයාලගේ channel එක create වෙලා ඉවරයි. මේ තියෙන්නේ ඔයාලගේ channel එක. දැන් ආපහු ඔයාලට බලන්න පුළුවන් ගිහලා ඔය දකුණු පැත්තේ පල්ලෙහා කිරෝලේ තියෙන U කියලා එක. ඒක උඩ එකපාරක් ටච් කරගෙන ඔයාලගේ channel එක බලන්න ගිය හැකියි. එතනින් ටච් කරගෙන මෙහෙම ගියාම උඩ තියෙන දුල්ෂාන් නිසල් කියලා. දැන් ඔය තියෙන්නේ මගේ channel එක. ඒක උඩ ටච් කරලා අපිට බැලුව හැකි ඇතුළට ගිහිල්ලා. ඔය තියෙන්නේ. ඒක උඩ එකපාරට ටච් කරගත්තාම දැන් ඔයාලගේ channel එක create වෙලා ඉවරයි. මේ තියෙන එතනින් edit channel ගිහිල්ලා edit කරන්න පුළුවන්. මෙතනින් edit channel ගියාට පස්සේ ඔයාලට මේ ඔයාලගේ ෆොටෝ එක ඒව ඔක්කොම වෙනස් කරගන්න පුළුවන්. ක්‍රියේට් කියලා තියෙන එකට ටච් කරලා ගියාට පස්සේ ඔයාලට ෂෝට් වීඩියෝ එකක් ලයිව් යන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා 50 පන්නන්න ඕනේ. 50ට වැඩියෙන් ඉන්න ඕනේ. වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. එතනින් මේ දේවල් ඔයාලට කළගත්ත හැකියි. ගයිස් ඔයාලා තාම මගේ දුල්ෂාන් AI Studio YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් ඕල් දාලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න. ඊළඟ වීඩියෝ එකෙන් බලමු YouTube එකට හරියටම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. එහෙනම් ගයිස් සුබ දවසක් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.